සුබ දවසක් කියලා පිළිගන්නවා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව. අද වීඩියෝ එකේදී අපි කතා කරමු කිසිම ගෙවීමක් කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ෆ්‍රී AI වීඩියෝස් හදාගන්න පුළුවන් විදිහේ වීඩියෝ ජෙනරේටර් ටූල්ස් එකක් දෙකක් නෙමෙයි ටූල්ස් 6ක් ගැන විස්තර. ඔයා AI පාවිච්චි කරලා වීඩියෝස් හදන කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි. මොකද ඔයාට කිසිම paid plan එකක් buy කරන්නේ නැතුව මම අද මේ වීඩියෝ එකේදී කතා කරන මේ වීඩියෝ ජෙනරේටර් ටූල්ස් 6 පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය කරන AI වීඩියෝස් හදාගන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් ඒ නිසා තමයි මම අද මේ වීඩියෝ එකේදී මේ වීඩියෝ ජෙනරේටර් ටූල්ස් 6 ගැන විස්තර ඔයත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මේ ගැන කතා කරන්න කලින් මට ඔයාලට මතක් කරන්න තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඔයා මේ වීඩියෝ එක බලන්නේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කළා ගොඩක් කාලයකට පස්සේ නම් සමහර විට අද මම මේ වීඩියෝ එකේදී කතා කරන සමහර දේවල් ඒ වෙනකොට වෙනස් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා අපි මේ වගේ AI tools වලට පුරුදු වෙනකොට කාලයත් එක්ක මේගොල්ලෝ එයාලගේ free plan එකේ තියෙන features ටිකෙන් ටික අඩු කරලා අපිව paid plan එකකට අරගෙන යන්න බලනවා. ඉතින් ඒ නිසා ඔයා මේ වීඩියෝ එක බලන්නේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කළා ගොඩක් කාලයකට පස්සේ නම් සමහර විට මම අද මේ වීඩියෝ එකේදී කතා කරන සමහර දේවල් ඒ වෙනකොට වෙනස් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන්ම අපි යමු මම අද මේ වීඩියෝ එකේදී කතා කරන මේ AI tools 6 මොනවද කියන එක ගැන බලන්න. මම අද මුලින්ම කතා කරන්නේ Qwen AI කියන මෙන්න මේ AI tool එක ගැන. ඔයාලට Google එකට ඇවිල්ලා Qwen AI කියලා search කළා මේ AI tool එකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ AI tool එක ගැන කතා කරනකොට මේක ඔයාට video generator tool එකක් විදිහට විතරක් නෙමෙයි. ඔයාට අපි ChatGPT එක පාවිච්චි කරන විදිහට Google Gemini එක පාවිච්චි කරන විදිහට search engine එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ඔයාට අවශ්‍ය කරන image generate කරගන්න, videos generate කරගන්න වගේ වැඩවලටත් මේක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ video generator tool එක මේ AI tool එක පාවිච්චි කරලා වීඩියෝ එකක් generate කරගෙන බලමු මේකේ තියෙන quality එක මොන වගේද සහ වීඩියෝ එකක් generate වෙන්න කොච්චර කාලයක් යනවද කියන එක ගැන. මම මෙන්න මේ ධන ලකුණු උඩ ක්ලික් එකක් දාගෙන මෙතන තියෙන create video කියන තැන ක්ලික් කරනවා. එතකොට මේ විදිහට create video tool එක අපේ chat එකට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මෙතන ක්ලික් එකක් දාගෙන මට අවශ්‍ය කරන expect ratio එකක් select කරලා දෙනවා. ඊට පස්සේ මම ආපහු මේ ධන ලකුණු උඩ ක්ලික් එකක් දාගෙන upload files කියන තැන ක්ලික් එකක් දාගෙන මෙන්න මේ image එක මෙතෙන්ට browse කරලා දෙනවා. මොකද මම image එකක් reference image එකක් විදිහට upload කරලා තමයි මේ video generator tool එක පාවිච්චි කරලා වීඩියෝ එකක් generate කරගන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එකට අවශ්‍ය කරන reference image එක මම මෙතෙන්ට upload කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මෙතන මගේ වීඩියෝ එකට අවශ්‍ය කරන prompt එක type කරනවා. මේ විදිහට prompt එක type කළා මෙන්න මේ send කියන තැන click කරාට පස්සේ මෙන්න මේ විදිහට මෙයා මගේ වීඩියෝ එක generate කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයා වීඩියෝ එක generate කරනකන් අපි මේ video generator tool එක ගැන දැනගන්න ඕන දේවල් ගැන කතා කරමු. ඉතින් මේ video generator tool එක පාවිච්චි කරලා සාමාන්‍යයෙන් අපිට වීඩියෝ එකක් generate කරගන්න විනාඩි 2ත් විනාඩි 3ත් අතර වගේ කාලයක් ගත වෙනවා. ඒ වගේම තමයි මේ video generator tool එකෙන් අපිට unlimited video clip generate කරගන්න පුළුවන් කමක් නැහැ. දිනකදී unlimited video clips generate කරගන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් ඔයාලට දවසකට video clip 5ත් 10ත් අතර වගේ ප්‍රමාණයක් තමයි නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයාලට දිනකදී මේ video generator tool එක පාවිච්චි කරලා ඊට වඩා video clip සංඛ්‍යාවක් generate කරගන්න අවශ්‍යයි නම් ඔයාලට විවිධ email account කිහිපයක් හරහා accounts කිහිපයක් හදලා ඒකට try කරලා බලන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් ඔයා පැය 24කට පස්සේ ආපහු මේ account එකට log වුණාට පස්සේ ඔයාට තවත් video clips කිහිපයක් මේ video generator tool එක පාවිච්චි කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව generate කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ video generator tool එක පාවිච්චි කරලා අපි වීඩියෝ එකක් හදාගත්තට පස්සේ background music sound effect එක තමයි මෙයා අපිට වීඩියෝ එක හදලා දෙන්නේ. ඒ වගේම තමයි මේකේ තියෙන තවත් සුවිශේෂීම දෙයක් තමයි free plan එකේදීම අපි මේ වගේ හදාගන්න වීඩියෝස් වල මෙයා කිසිම watermark එකක් ඇතුළත් කරන්නේ නැහැ. watermark එකක් නැතුව තමයි අපිට මේකෙදි videos generate කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේක මේ video generator tool එක තුල තියෙන වඩාත් සුවිශේෂීම දෙයක්. ඉතින් දැන් මෙයා මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එක generate කරනවා. අපි බලමු මෙයාට අපේ වීඩියෝ එක generate කරන්න කොච්චර වගේ කාලයක් යයිද කියන එක ගැන. සාමාන්‍යයෙන් විනාඩි 2ක වගේ කාලයක් ඇතුළත මෙන්න මේ විදිහට මෙයා මේ වීඩියෝ එක generate කරලා දුන්නා. දැන් අපි මේ වීඩියෝ එක play කරගෙන බලමු මේකේ තියෙන quality එක මොන වගේද කියන එක ගැන. ඉතින් ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් අර paid AI tool එක තරම් quality video එකක් නොවුනත් අපිට average එකක් විදිහට අපේ videos වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ගොඩක් හොඳ video එකක් මෙයා මෙතෙන්දී අපිට generate කරලා දීලා තියෙනවා.
ඒ වගේම තමයි මේ වීඩියෝ එක තප්පර 5ක වීඩියෝ එකක් කියලා අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මම අර කියපු විදිහට මේ වීඩියෝ එකේ කිසිම watermark එකක් ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් මෙතන තියෙන්නේ මේ Google Gemini එක තුල තියෙන watermark එකක්. මොකද මම මේ image එක generate කරගත්තේ Google Gemini එක පාවිච්චි කරලා. ඉතින් ඒ watermark එක තමයි මෙතන තියෙන්නේ. නැතුව මේ video generator tool එකෙන් අපිට කිසිම watermark එකක් ඇතුළත් කරන්නේ නැතුව තමයි මෙයා අපිට මේ වීඩියෝ එක generate කරලා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ ජෙනරේටර් ටූල් එක පාවිච්චි කළ මේ වගේ quality වීඩියෝ එකක් අපිට තප්පර 5ක quality වීඩියෝ එකක් කිසිම ගෙවීමක් කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම free background music එක්ක හදාගන්න පුළුවන්කම තියෙන නිසා මේ වීඩියෝ ජෙනරේටර් ටූල් එක අපේ free AI video generator tool list එකට එකතු කරලා තියාගෙන අපිට අපේ ඉදිරි video generating වැඩවලදී මේ video generator tool එක පාවිච්චි කරලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක තමයි මම අද වීඩියෝ එකේදී කතා කරන පළවෙනි video generator tool එක. දැන් අපි කතා කරමු අද වීඩියෝ එකේදී මම කතා කරන දෙවන video generator tool එක මොකක්ද කියන එක ගැන. මම අද වීඩියෝ එකේදී දෙවෙනියට කතා කරන්නේ Digen කියන මෙන්න මේ video generator tool එක ගැන. ඔයාලට Google එකට ඇවිල්ලා Digen කියලා search කරලා මේ video generator tool එකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ video generator tool එක ගැන කතා කරනකොට මේකෙදී අපිට unlimited video clip generate කරගන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් ඔයාලට දිනකට video clips 5ත් 10ත් අතර වගේ ප්‍රමාණයක් මේ video generator tool එක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේකට ආවට පස්සේ මේකේ point system එකක් තියෙනවා ඔයාලට දැක ගන්න පුළුවන්. මෙන්න මෙතන click කරොත් ඔයාලට ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා අපි මේ video generator tool එකට daily login වෙනකොට මේගොල්ලෝ අපිට daily rewards දෙනවා. ඊට අමතරව අපි videos හදනකොට අපි images හදනකොට මේගොල්ලෝ අපිට daily rewards දෙනවා. ඊට අමතරව මෙතන අපේ level system එකක් තියෙනවා. ඉතින් අපි මේ video generator tool එක පාවිච්චි කරලා videos හදාගන්න images හදාගන්න මේ තියෙන level system එක ටිකෙන් ටික up වෙනවා. ඒ level system එක up වෙනකොටත් අපිට මේගොල්ලෝ points දෙන ප්‍රමාණය වැඩි වෙනවා. කොහොම වුණත් ඔයාලට මේ video generator tool එක පාවිච්චි කරලා සාමාන්‍යයෙන් දිනකට video clip 5ත් 10ත් අතර වගේ ප්‍රමාණයක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි එක වීඩියෝ එකක් හදාගන්න වැය වෙන්නේ සාමාන්‍යයෙන් 0.20ත් 0.40ත් අතර වගේ ප්‍රමාණයක්. ඉතින් අපි මේ video generator tool එක පාවිච්චි කරලා වීඩියෝ එකක් හදාගෙන බලමු. මේක පාවිච්චි කරලා අපිට වීඩියෝ එකක් හදාගන්න කොච්චර කාලයක් යනවද සහ මේකේ තියෙන quality එක මොන වගේද කියන එක ගැන. ඉතින් මම මෙන්න මේ දන ලකුණු උඩ click එකක් දාගෙන upload files කියන තැන click එකක් දාගෙන අපි කලින් upload කරගත්ත image එකම මෙතෙන්ට upload කරගන්නවා. මොකද අපි කලින් හදාගත්ත වීඩියෝ එකම තමයි මම මේ video generator tool එක පාවිච්චි කරලාත් හදාගන්නේ. එතකොට අපිට ගොඩක් ලේසි මේ video generator tools වලින් අපි මේ හදාගන්න වීඩියෝ සංසන්දනය කරලා බලලා මේ video generator tool වලින් වඩාත්ම හොඳ video generator tool එක මොකක්ද කියලා අපිට තේරුම් ගන්න. මම මේ විදිහට මගේ image එක මෙතෙන්ට upload කළා. මෙන්න මේ විදිහට මෙතන මගේ video prompt එක type කරනවා. ඊට පස්සේ අපි මෙතන click කරාට පස්සේ මෙන්න මේ විදිහට විවිධ video models කිහිපයක් අපිට මෙතන දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතන තියෙන හැම video model එකක්ම ඔයාලට free plan එකේදී පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. සමහර video model උඩ click කරාට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන්කම තියෙයි. ඒ video model පාවිච්චි කරන්න නම් ඔයාලට මේකේ paid plan එකක් buy කරන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ නිසා අපිට මෙතන තියෙන හැම වීඩියෝ මොඩල් එකක්ම පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ ෆ්‍රී ප්ලෑන් එකේදී. මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ මෙන්න මේ Real Motion 3.1 Turbo කියන මොඩල් එක. මම මේ මොඩල් එක උඩ මේ විදිහට ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට වීඩියෝ ඩියුරේෂන් එක වෙනස් කරන්න පුළුවන් කමකුත් නැහැ. ඊට පස්සේ අපිට මෙන්න මෙතන ක්ලික් එකක් දාගෙන අපිට අවශ්‍ය කරන aspect ratio එක සිලෙක්ට් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතන අපිට resolution එක වෙනස් කරන්න පුළුවන්කමකුත් නැහැ. ඉතින් මේ විදිහට මේ settings ටික හදාගත්තට පස්සේ මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට මෙයා මේ වීඩියෝ එක ජෙනරේට් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වීඩියෝ එක ජෙනරේට් කරනකන් මේ වීඩියෝ ජෙනරේටර් tool එක තුල මම දැකපු දේවල් ගැන දැන් අපි කතා කරමු. සාමාන්‍යයෙන් මේ වීඩියෝ ජෙනරේටර් tool එක පාවිච්චි කරලා අපිට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න විනාඩි 2ත් විනාඩි 3ත් අතර වගේ කාලයක් ගත වෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ ජෙනරේටර් tool එක පාවිච්චි කරලා අපිට unlimited video clips generate කරගන්න පුළුවන්කම තියෙනවාද? අපිට මේ වීඩියෝ ජෙනරේටර් tool එක පාවිච්චි කරලා unlimited video clips generate කරගන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් ඔයාලට දිනකට video clips 5ත් 10ත් අතර වගේ ප්‍රමාණයක් තමයි නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඔයා ආපහු ඊළඟ දවසේ මේ වීඩියෝ ජෙනරේටර් tool එකට log වුණාට පස්සේ මෙයා ඔයාලට ආපහු points ලබා දෙනවා. ඒ ලබා දෙන points ටික පාවිච්චි කරලා ඔයාලට මේ වීඩියෝ ජෙනරේටර් tool එකෙන් පැය 24කට පස්සේ ආපහු ඇවිල්ලා කිසිම ප්‍රශ්නයක් නැතුව videos generate කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ video generator tool එකෙන් අපි වීඩියෝ එකක් generate කරගන්නකොට මෙයා අපිට audio එකක් එක්ක තමයි වීඩියෝ එක generate කරලා දෙන්නේ. ඉතින් මේ video generator tool එකේ මම දැකපු එකම අඩුපාඩුව තමයි මෙයා වීඩියෝ එකක් generate කරනකොට අපිට watermark එකක් එක්ක තමයි වීඩියෝ එක generate කරලා දෙන්නේ. ඉතින් මේ watermark එක remove කරගන්න නම් අපි වීඩියෝ එක edit කරනකොට අපිට පුළුවන්කම තියෙනවා අපේ වීඩියෝ එකේ screen එක scroll up කරලා ඒ watermark එක screen එකෙන් ඉවතට යන විදිහට වීඩියෝ එක edit කරගන්න පුළුවන්කම තියෙනවා.
එහෙමත් නැත්නම් අපේ ලෝගෝ එකක් ලාංඡනයක් වගේ දෙයක් තියෙනවා නම් ඒක අපේ මේ වෝටර්මාක් එක වැහෙන විදිහට අපිට එකතු කරගන්න පුළුවන්. නැත්නම් ඒ වෝටර්මාක් එක අපිට ඒ තියෙන කොටස බ්ලර් කරන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට අපේ වීඩියෝ එක එඩිට් කරනකොට මේ වෝටර්මාක් එක ඉවත් කරගන්න වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දැන් මෙයා මගේ වීඩියෝ එක ජෙනරේට් කරනවා. අපි දැන් බලමු මෙයාට මේ වීඩියෝ එක ජෙනරේට් කරන්න කොච්චර වගේ කාලයක් යයිද කියන එක ගැන. ඉතින් මෙන්න මේ විදිහට විනාඩි 2ක වගේ කාලයක් ඇතුළත මෙයා මට මගේ වීඩියෝ එක ජෙනරේට් කරලා දුන්නා. දැන් අපි බලමු මේ වීඩියෝ එක ප්ලේ කරගෙන මෙයා අපිට ජෙනරේට් කරලා දීලා තියෙන වීඩියෝ එකේ තියෙන ක්වොලිටි එක මොන වගේද කියන එක ගැන. ඉතින් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට අපි අර කලින් කතා කරපු Qwen AI එක තරම්ම වගේ quality වීඩියෝ එකක් මේ වීඩියෝ ජෙනරේටර් tool එකෙනුත් අපිට ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ තුල ඔඩියෝ එකක් ඇතුළත් වෙනවා. ඊට අමතරව මම අර කියපු විදිහට මේ වීඩියෝ එකේ මෙන්න මේ වගේ මෙයාලගේ watermark එකක් ඇතුළත් වෙනවා අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම අර මුලින් කියපු විදිහට ඒ ක්‍රම පාවිච්චි කරලා අපිට මේ watermark එක ඉවත් කරගන්න වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මේ වීඩියෝ ජෙනරේටර් tool එක තුල මම දැකපු තවත් සුවිශේෂීම දෙයක් තියෙනවා. ඒ තමයි අපිට අර start frame එකේදී එක image එකක් සහ end frame එකේදී තවත් image එකක් දීලා videos generate කරගන්න මේක free plan එකේදී අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ තියෙන create කියන තැන click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ page එකකට එන්න පුළුවන්කම තියෙනවා. මේ page එකට ආවට පස්සේ මෙන්න මෙතන ඔයාලට දැක ගන්න පුළුවන් start frame එකේදී එක image එකකුත් end frame එකේදී තව image එකකුත් මෙතෙන්ට add කළා. මෙන්න මෙතන ඔයාගේ prompt එක type කරලා video prompt එක type කරලා point 20ක ප්‍රමාණයකට ඔයාට මේ වීඩියෝ එකක් generate කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අර start frame එකේදී එක image එකක් සහ end frame එකේදී එක image එකක් දීලා start frame එක සහ end frame එක අපිට අවශ්‍ය විදිහට තියෙන වීඩියෝ එකක් generate කරගන්නත් මේ video generator tool එක තුලදී අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට කිසිම ගෙවීමක් කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම free මේ වගේ quality videos මේ video generator tool එක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්කම තියෙන නිසා මේ video generator tool එකත් අපිට අපේ free AI video generator tool list එකට එකතු කරලා තියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක තමයි මම අද වීඩියෝ එකේදී කතා කරපු දෙවන video generator tool එක. දැන් අපි කතා කරමු අද වීඩියෝ එකේදී මම කතා කරන තුන්වන video generator tool එක මොකක්ද කියන එක ගැන. මම අද වීඩියෝ එකේදී තුන්වෙනියට කතා කරන්නේ මෙන්න මේ arena.ai කියන AI tool එක ගැන. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා Google එකට ඇවිල්ලා arena.ai කියලා search කරලා මේ AI tool එකට එන්න. මේ AI tool එක ගැන කතා කරනකොටත් මේකත් අපිට search engine එකක් විදිහට image generate කරගන්න, videos generate කරගන්න වගේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ video generator tool එක පාවිච්චි කළත් අපි අර කලින් හදාගත්ත වීඩියෝ එක හදාගෙන බලමු මේකේ තියෙන quality එක මොන වගේද සහ අපිට මේකෙන් වීඩියෝ එකක් generate කරන්න කොච්චර වගේ කාලයක් යනවද කියන එක ගැන. මම මෙන්න මේ upload files කියන තැන click එකක් දාගෙන අපේ image එක මෙන්න මේ විදිහට මෙතෙන්ට upload කරගන්නවා. ඊට පස්සේ මම මෙතන මෙන්න මේ විදිහට මගේ video prompt එක type කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන මේ විදිහට video කියන model එක select කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ send කියන තැන click කරාට පස්සේ මෙන්න මේ විදිහට මෙයා අපේ video එක generate කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට මෙයා අපිට sample video clip දෙකක් generate කරලා දෙනවා. ඉතින් මේ video clip දෙකෙන් එකක් හරි එමත් නැත්නම් මේ දෙකම හරි අපිට download කරගන්න පුළුවන්කම තියෙනවා. අපි කැමති එක අපිට download කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මේ video generator tool එක පාවිච්චි කරලා අපිට unlimited video clip generate කරගන්න පුළුවන්කම තියෙනවාද? අපිට මේ video generator tool එක පාවිච්චි කරලා unlimited video clip හදාගන්න පුළුවන්කමක් නැහැ. දවසකට ඔයාට මේ video generator tool එක පාවිච්චි කරලා videos 6ක් විතරයි හදාගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයාට මේ video generator tool එක පාවිච්චි කරලා දිනකදී ඊට වඩා video clip ප්‍රමාණයක් generate කරගන්න අවශ්‍යයි නම් ඔයාට email account කිහිපයක් හරහා accounts කිහිපයක් හදාගෙන ඒ දේ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් ඔයා පැය 24ක කාලයකට පස්සේ ආපහු මේ video generator tool එකට ලොග් වුණාට පස්සේ ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව තවත් videos මේ video generator tool එක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ video generator tool එක පාවිච්චි කරලා අපි videos හදාගන්නකොට අපිට watermark එකක් නැතුව මෙයා videos හදලා දෙනවා. ඒ වගේම තමයි අපිට audio එකක් එක්ක background music sound effect එකතු කරලා තමයි මෙයා video එක generate කරලා දෙන්නේ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් අපිට ගොඩක් features අපිට මේ video generator tool එක පාවිච්චි කරලා free plan එකේදීම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙයා මෙන්න මේ විදිහට මගේ video එක හදනවා. ඉතින් අපි බලමු මෙයාට අපේ video එක generate කරන්න කොච්චර වගේ කාලයක් යයිද කියන එක ගැන. මේ විදිහට විනාඩි 2ක් වගේ කාලයක් ඇතුළත මෙයා මට video clips දෙකක් generate කරලා දීලා තිනවා. අපි මේ video clip දෙක play කරගෙන බලමු මේකේ තියෙන quality එක මොන වගේද කියලා.
ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනදී අපි අර කලින් කතා කරපු වීඩියෝ ජෙනරේටර් ටූල්ස් දෙකටම වඩා ගොඩක් හොඳ ක්වොලිටි වීඩියෝ එකක් මෙහා මෙතෙන්දී අපිට හදලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක තප්පර 8ක වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මේ තප්පර 8ක කාලය ඉවර වුණාට පස්සේ මෙයාලගේ ලාංඡනයක් ලෝගෝ එකක් සහිත කොටසක් අපිට මේ විදිහට වීඩියෝ එක තුල දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක අපිට ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපිට වීඩියෝ එක එඩිට් කරනකොට මේ දෙවෙනි කොටස, ඒ කියන්නේ මේ ඒගොල්ලන්ගේ ලාංඡනය සහිත කොටස මේ වීඩියෝ එකෙන් කට් කරලා ඉවත් කරලා දාන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මෙයාලගේ කිසිම වෝටර්මාක් එකක් නැතුව වීඩියෝ එක සහිත කොටස තුල කිසිම වෝටර්මාක් එකක් අපිට දැක ගන්න පුළුවන්කමක් නැහැ. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික්, සවුන්ඩ් ඉෆෙක්ට් එක මේ වගේ ගොඩක් හොඳ ක්වොලිටි ඩීටේල්ස් සහිත වීඩියෝ එකක් මෙයා අපිට ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ ජෙනරේටර් ටූල් එකත් අපේ free AI වීඩියෝ ජෙනරේටර් ටූල් ලිස්ට් එකට එකතු කරලා තියාගෙන අපේ ඉදිරි වීඩියෝ ජෙනරේටින් වැඩවලදී මේ වීඩියෝ ජෙනරේටර් ටූල් එක පාවිච්චි කරලා අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක තමයි මම අද වීඩියෝ එකේදී කතා කරපු 3 වෙනි වීඩියෝ ජෙනරේටර් ටූල් එක. දැන් අපි කතා කරමු අද වීඩියෝ එකේදී මම කතා කරන 4 වෙනි වීඩියෝ ජෙනරේටර් ටූල් එක මොකක්ද කියන එක ගැන. මම අද වීඩියෝ එකේදී 4 වෙනියට කතා කරන්නේ veer.com කියන මෙන්න මේ වීඩියෝ ජෙනරේටර් ටූල් එක ගැන. ඉතින් මේ වීඩියෝ ජෙනරේටර් ටූල් එක ගැන මම මීට කලින් වීඩියෝ එකකදී ඔයත් එක්ක විස්තර කතා කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ ජෙනරේටර් ටූල් එක පාවිච්චි කරලා අපිට වීඩියෝස් ජෙනරේට් කරගන්න වගේම ඉමේජස් ජෙනරේට් කරගන්නත් පුළුවන්කම තියෙනවා. මේක පාවිච්චි කරලා වීඩියෝස් හදාගන්න නම් අපිට කරන්න තියෙන මෙන්න මේ image to video කියන තැන ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ generate video from image කියන තැන ක්ලික් කරාට පස්සේ අපිට මේ වගේ page එකකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ video generator tool එක පාවිච්චි කරලා අපි අර කලින් හදාගත්ත වීඩියෝ එකම හදාගෙන බලමු මේකේ තියෙන quality එක මොන වගේද කියන එක ගැන. මම මේ විදිහට upload files කියන තැන upload image කියන තැන click එකක් දාගෙන මගේ image එක මේ විදිහට මෙතෙන්ට upload කරගන්නවා. ඊට පස්සේ මෙතනදී අපිට basic image prompt එකක් සහ camera prompt එකක් වෙන වෙනම type කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට image prompt එකක් සහ camera prompt එකක් මෙතන type කරනවා. ඊට පස්සේ මෙතන තියෙන පහළ තියෙන මෙන්න මේ video format එක අපිට මේ option දෙකෙන් එකක් select කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මෙතන පහළ තියෙන video duration එක අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. frame rate එකත් ඔයාලට මෙතන තියෙන option දෙකෙන් එකක් select කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ video dimension එක අපිට වෙනස් කරන්න පුළුවන් කමකුත් නැහැ. ඊට පස්සේ මෙතන යටම තියෙන video quality model එක විදිහට quality model එක විතරයි අපිට select කරන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් තියෙන models අපිට free plan එකේදී select කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ අපිට free plan එකේදී ගන්න පුළුවන් features ටික පාවිච්චි කරලා අපි මෙන්න මේ generate කියන තැන click කරගෙන බලමු මෙයා අපිට මොන වගේ වීඩියෝ එකක්ද මෙතෙන්දී generate කරලා දෙන්නේ කියලා. මේ video generator tool එක තුල මම දැකපු සුවිශේෂීම දේ තමයි අපි කලින් කතා කරපු හැම video generator tool එකක් තුලදීම අපිට unlimited video clip හදාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි මේ video generator tool එක තුලදී අපිට unlimited video clip ප්‍රමාණයක් දවසකදී හදාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ video generator tool එකේ අපි හදාගන්න videos වල audio එකක් ඇතුළත් වෙන්නේ නැහැ කියන එක ගැනත් මම ඔයාලට මතක් කරන්න ඕන. ඒ වගේම තමයි මේ video generator tool එකෙන් අපි හදාගන්න videos තුල කිසිම watermark එකක් ඇතුළත් වෙන්නේත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මෙයා මගේ වීඩියෝ එක ජෙනරේට් කරලා දීලා තිනවා. දැන් මේ වීඩියෝ එක දිහා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මෙයා තප්පර 5ක වීඩියෝ එකක් තමයි ජෙනරේට් කරලා දීලා තියෙන්නේ. මේ වීඩියෝ එකේ කිසිම watermark එකක් ඇතුළත් වෙන්නේ නැහැ කියන එක ගැනත් අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ වීඩියෝ එකේ තියෙන quality එක දිහා බැලුවොත් අපි කලින් කතා කරපු හැම වීඩියෝ ජෙනරේටර් tool එකකටම වඩා quality එකෙන් අඩු වීඩියෝ එකක් තමයි මෙතෙන්දී අපිට මෙයා හදලා දීලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් මේ video generator tool එක පාවිච්චි කරලා අපිට unlimited video clip කිසිම ගෙවීමක් කරන්න නැතුව watermark එකක් නැතුව හදාගන්න පුළුවන්කම තියෙන නිසා අපිට මේ video generator tool එකත් පාවිච්චි කරලා අපි අර ඉස්සරහට එන video generating වැඩවලදී ඔයාලට මේ video generator tool එක පාවිච්චි කරලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට මේ video generator tool එකත් ඔයාගේ free AI video generator tool list එකට එකතු කරලා තියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක තමයි මම අද වීඩියෝ එකේදී කතා කරපු 4 වෙනි video generator tool එක. දැන් අපි කතා කරමු අද වීඩියෝ එකේදී මම කතා කරන 5 වෙනි video generator tool එක මොකක්ද කියන එක ගැන. මම අද වීඩියෝ එකේදී 5 වෙනියට කතා කරන්නේ Meta AI කියන AI tool එක ගැන. ඔයාලට Google එකට ඇවිල්ලා Meta AI කියලා search කරලා මේ AI tool එකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ Meta AI කියන AI tool එක ගැන කතා කරනකොට මේකත් ඔයාලට search engine එකක් විදිහට image generate කරගන්න, videos generate කරගන්න වගේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් Meta AI එක පාවිච්චි කරලා වීඩියෝ එකක් හදාගන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ Meta AI එකට ආවට පස්සේ මෙන්න මේ sidebar එක තුල තියෙන vibes කියන තැන click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට මේ Meta AI එක පාවිච්චි කරලා මේ වෙනකොටත් කට්ටිය හදාගත්ත වීඩියෝස් වලට අදාළ samples කිහිපයක් දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි අර කලින් හදාගත්ත වීඩියෝ එකම මේක පාවිච්චි කරලත් හදාගෙන බලමු මේකෙන් අපි හදාගන්න වීඩියෝ එක තියෙන quality එක මොන වගේද කියන එක ගැන. මම මේ ධන ලකුණුට ක්ලික් එකක් දාගෙන මේ විදිහට අපේ image එක මෙතෙන්ට අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන මම මේ විදිහට මගේ වීඩියෝ prompt එක type කරනවා.
ඊට පස්සේ මේ පහළ තියෙන image කියන තැන ක්ලික් කරලා මම මේක වීඩියෝ කියලා select කරලා දෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ animate කියන තැන ක්ලික් කරනවා. එතකොට මෙයා මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එක generate කරන්න පටන් ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මෙයා මට generate කරලා දීපු මගේ වීඩියෝ එක. දැන් මේ වීඩියෝ එක අපි play කරගෙන බැලුවොත් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා මේකේ background music එකක් නැතුව තමයි අපිට මෙයා වීඩියෝ එක generate කරලා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙයා අපිට generate කරලා දීලා තියෙන්නේ තප්පර 5ක වීඩියෝ clip එකක්. හැබැයි මේ වීඩියෝ clip එක තුල ගොඩක් හොඳ details quality වීඩියෝ එකක් අපිට මෙයා මෙතෙන්දී generate කරලා දීලා තියෙනවා කියන එක ගැන අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කිසිම watermark එකක් නැතුව තමයි මෙයා අපිට මේ වීඩියෝ එක generate කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ video generator tool එක පාවිච්චි කරලා සාමාන්‍යයෙන් දිනකට අපිට සැලකිය යුතු video clip සංඛ්‍යාවක් හදාගන්න පුළුවන්කම තියෙන නිසා මේ video generator tool එකත් අපේ free AI video generator tool list එකට එකතු කරලා තියාගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් මේක තමයි මම අද වීඩියෝ එකේදී කතා කරපු 5 වෙනි video generator tool එක. දැන් අපි කතා කරමු අද වීඩියෝ එකේදී මම කතා කරන 6 වෙනි video generator tool එක මොකක්ද කියන එක ගැන. මම අද වීඩියෝ එකේදී 6 වෙනියට කතා කරන්නේ Luma Lab Dream Machine කියන මෙන්න මේ video generator tool එක ගැන. ඔයාලට Google එකට ඇවිල්ලා Luma Lab Dream Machine කියලා search කරලා මේ video generator tool එකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ Luma Lab Dream Machine කියන video generator tool එක ගැන කතා කරනකොට මේක ගොඩක් හොඳ advanced මට්ටමේ තියෙන video generator tool එකක්. ඉතින් ඔයාලට මේකේ paid subscription plan එකට යන්න පුළුවන්කම තියෙනවා නම් ඔයාලට මේකෙන් ගොඩක් හොඳ quality videos හදාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔයා මේකේ free plan එකක් පාවිච්චි කරනවා නම් ඔයා හදාගන්න videos වල audio එකක් මෙයා ඇතුළත් කරන්නේ නැහැ. ඒ වගේම තමයි මෙයාලගේ watermark එකකුත් ඇතුළත් කරලා තමයි මෙයා අපිට videos හදලා දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම මේ Luma Lab එක පාවිච්චි කරලා free plan එකේදී හදාගත්ත video clips කිහිපයක්. ඉතින් මේ video clip දිහා බැලුවට පස්සේ අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා ගොඩක් හොඳ quality video එකක් මෙයා මේ විදිහට අපිට හදලා දීලා තියෙනවා. හැබැයි මේ video වල audio එකක් ඇතුළත් වෙන්නේ නැහැ වගේම මෙන්න මෙතන මෙයාලගේ watermark එකක් ඇතුළත් වෙනවත් අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍යයි නම් මේ watermark එක remove කරගන්න මම අර මුලින් කියපු විදිහට ඔයාගේ වීඩියෝ එක එඩිට් කරනකොට ඔයාට watermark එක remove කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මම මේ video generator tool එක කියන්නේ මෙන්න මේ Luma Lab කියන video generator tool එක තුල දැකපු සුවිශේෂීම දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි අපි අර කලින් කතා කරපු Digen කියන video generator tool එකේ වගේ අපිට start frame එකේදී එක image එකක් සහ end frame එකේදී තවත් image එකක් දීලා videos generate කරගන්න මේ Luma Lab එක තුලදී පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට ඔයාට මෙන්න මේ key frame කියන තැන click කරොත් මේ විදිහට start frame එකට එක image එකක් සහ end frame එකට තවත් image එකක් දීලා videos generate කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ඔයාට reference image එකක් දීලා videos හදාගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මෙන්න මේ modify කියන තැන click කරාට පස්සේ ඔයාට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට video එකක් දීලා ඒ video එක ඔයාට අවශ්‍ය විදිහට modify කරගන්නත් මේ Luma Lab එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් features අපිට මේ Luma Lab එක පාවිච්චි කරලා free plan එකේදීම ගොඩක් දේවල් කරගන්න පුළුවන්කම තියෙන නිසා මෙන්න මේ Luma Lab Dream Machine කියන video generator tool එකත් ඔයාගේ free AI video generator tool list එකට එකතු කරලා තියාගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ video generator tools 6 ගැන තමයි මම අද මේ වීඩියෝ එකේදී ඔයත් එක්ක කතා කළේ. ඉතින් ඔයා මේ video generator tools මේ වෙනකොටත් පාවිච්චි කරනවා නම් මේ video generator tools ගැන ඔයාගේ තියෙන අත්දැකීම මොකක්ද? ඒ ගැන පහළ comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම තමයි මීට අමතරව අපිට මේ වගේ කිසිම ගෙවීමක් කරන්න නැතුව සම්පූර්ණයෙන්ම free AI videos හදාගන්න පුළුවන් විදිහේ video generator tools තියෙනවා නම් ඒ දේවල් ගැනත් පහළ comment section එකේ comment එකක් දාන්න. එතකොට මේ වීඩියෝ එක බලන අනිත් කට්ටියට ඒ දේවල් ගැන දැනගන්න පුළුවන්කම තියෙනවා වගේම මටත් ඒ ගැන දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ටික තමයි මට අද මේ වීඩියෝ එකේදී ඔයත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේදී ඔයා වැදගත් සහ අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වගේ AI තාක්ෂණය සම්බන්ධයෙන් දේවල් දැනගන්න ඉගෙන ගන්න ඔයා උනන්දු කෙනෙක් නම් අනිවාර්යෙන්ම පහළ තියෙන subscribe button එක බලලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් විදිහටත් ගෙන්ව ගන්න පුළුවන්කම තියෙනවා. අවසාන වශයෙන් මේ වීඩියෝ එක ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඒ හැම දෙයක්ම පහළ තියෙන comment section එකේ comment කරන්න කියලා මතක් කරන ගමන්ම මම මේ වීඩියෝ එකෙන් සමගන යන්නම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුවෙන්න බලාපොරොත්තු වෙන ඔයාලා හැමෝටම සුබ දවසක්.